Hi. මම මේ වීඩියෝ එක අරගෙන ආවේ අද නම් ක්‍රොචට් ගැනවත් වෙන දෙයක් නිසා නෙමෙයි. මට චූටි දෙයක් ඔයාලගෙන් දැනගන්න ඕනි හින්දා. ඒ කියන්නේ මෙහෙමයි. මගේ කලින් FB account එකක් තිබ්බා. ඒ කියන්නේ මම 2012 හදපු මගේ පරණම FB account එක. මට ඒ account එක මේ දැන් අවුරුදු දෙකකට කලින් එක හැක් වුණා. හැක් වෙලා මම ඒකට ලොග් වෙන්න යද්දී පාස්වර්ඩ් එකම වෙනස් කරලා තිබ්බා. ඊට පස්සේ බලද්දී පාස්වර්ඩ් එක රීසෙට් කරන්න බලද්දී ඒක වෙන Gmail එකත් වෙනස් කරලා තිබ්බා. ඊට පස්සේ මේ මට ඒකට ලොග් වෙන්න වෙලේ බැරි වුණා. මම ෆෝන් නම්බර් එකකින් තමයි ලොග් වෙවි හිටියේ. ඊට පස්සේ බලද්දී මම ඒ ෆෝන් නම්බරේ මේ ඩයලොග් එකෙන් මං හිතන්නේ වෙන කෙනෙක්ට දෙන්න ඇති. ඒ මිනිස්සයාට ඊට පස්සේ මැසේජ් කරා, කෝල් කරා. මේ ඒක නා මැසේජ් value වෙලා මැසේජ් බලන්න නැතුව ඉන්නවා. ඊට පස්සේ මම තව FB එකක් හැදුවා. තව FB එකක් හදලා 2012 ඉඳන් 2023 වෙනකන් කියන්නේ ගොඩාක් පරණයිනේ. මගේ එකේ ෆොටෝ 20000 ගාණක් තිබ්බා. ඒ 20000 ගාණක් තිබ්බා. මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා හිටියා 4යි කේ එතකොට. මම එකේ මගේ පේජ් එකේ එතකොට 10යි කේ හිටියා. ඒ වෙද්දි මම HMB ඇෂුරන්ස් එකේ වැඩ කරද්දී ඒ පේජ් එක කරේ ඇෂුරන්ස් වලට. ඊට පස්සේ මම කොහමද අලුත් පේජ් එකක් හදලා අලුත් පේජ් එකෙන් මැසේජ් දැම්මා එකට. මැසේජ් දැම්මහම මාව බ්ලොක් කරා. මාව බ්ලොක් කරලා ඉවර වෙලා ඊට පස්සේ මම අපේ අම්මාලාගේම ෆැමිලි එකේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවනේ. මම ඊට පස්සේ බලද්දී ඒක එතකොට පෝස්ට් ෂෙයා කරත් හිටියක හොඳට පාවිච්චි කරනවා ඔන්ලයින් ඉන්නවා එහෙම. මැසේජ් කරන අය බ්ලොක් කර හිටියේ. ඊට පස්සේ මම ඉතින් දැන් ටික කාලයක් ඒක නිහඬව ඒ කියන්නේ සද්ද නැතුව තිනින්ද මම ගණන් ගත්තේ නැහැ. එතකොට මම CCID එකට කම්ප්ලේන් එකක් දාන්න කෝල් කරා. ඊට පස්සේ මට මේල් එකක් දාන්න කිව්වා. මම මේල් එකක් දැම්මා. මට කිව්වා ඒක පරණ account එකක් හින්දා ඒ හින්දා ටිකක් ඒක ඩිලීට් කරන්න අමාරුයි. රිපෝට් දවසට ගාණක් ගහන්න කිව්වා. එක එක ගෲප් වලට එහෙම දාලා ෂෙයා කරලා රිපෝට් ගියුවා. ඒ වුණත් ඒක හරි ගියෙත් නැහැ. ඊට පස්සේ දැන් අද වෙද්දී ඒ account එක මගේම ෆොටෝස් දාගෙන මායි මගේ යාළුවෝ දෙන්නෙකු ඉන්න ෆොටෝ එකක් මගේ FB එකෙන්ම අරගෙන දාගෙන ෂෝනි දියානා දේග්දුණු ගොල කියලා මෙන්න මේ උඩ තියෙන මේ මෙතන මම දාලා තියෙනවා මේ ලින්ක් එක. මේ ලින්ක් එකෙන් FB එක හදාගෙන ඒකේ නම වෙනස් කරලා ඉවර වෙලා මගේ යාළුවන්ටම මැසේජ් දානවා එක එක දේවල් සේල් කරනවා කියලා එක එක නරක ඒවා එක එක දේවල්. මට දැන් මොකද්ද මම මේකට නීතිමය ක්‍රියාමාර්ගයක් කියලා මට හිතා ගන්න බැරුව ඉන්නේ. මොකද මගේ ෆොටෝස් නේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඊමේල් එක දාලා මං හිතන්නේ මදි ඇති මට යන්න වෙයි ඒකට කම්ප්ලේන් එක සයිබර් එකට. මම දැන් ඒකට ප්‍රූෆ් එකතු කරගන්නවා. මම දැක්කා ඒකේ WhatsApp එකෙන් එහෙමත් එක එක WhatsApp වලට කනෙක්ට් කරලා එක එක දේවල් ෂෙයා වෙලා තියෙනවා. ඒ හින්දා ඒ නම්බර්සුත් ගත්තා. මම දන්නේ මම මේකට මොනවද කරන්න ඕනේ කියලා. මම මේ ඔයාලට දැම්මේ මේ වීඩියෝ එක දව කාට හරි මේ වගේ දෙයක් ප්‍රයෝජනවත් වෙයි කියලා තමන්ගේ FB එකේ ඒ කියන්නේ ෆෝන් නම්බර් වලින් නම් ලොග් වෙන්න මෙපා පාස්වර්ඩ් කාටවත් ඒක මේ වෙන දෙන්නත් එපා. කවුරු කරනවද කිසි දෙයක් තාම දන්නේ නැහැ. ඒ account එකෙන් මම නෙමේ භාෂිපණයට විතරයි මගේ account එක තියෙන්නේ. අනේ මට පුළුවන් නම් මේ account එක අයින් කරගන්න හැටි කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මේක කොහොමද අයින් කරගන්නේ මොකක්ද ඔයාලටත් එහෙම දෙයක් වෙලා තිබ්බනම් ඔයාලා ඒක කරගත්තේ කොහොමද ඒ account එක අයින් කරන්න ඩිලීට් කරන්න පුළුවන්ද කියලා. මොකද මමයි මගේ බබයි අපේ මුළු ෆැමිලි එකේමයි සේරගේ මේවා ඒකේ ඒ මිනිස්සයා දාලා එයා ෆැමිලි මෙම්බර් කෙනෙක් කියලා ෂෝනි දියානා දේදුනුගල කියලා එහෙම කියලාත් ඒක දාලා බැලුවා මම ගිහිල්ලා. ඒ කියන්නේ මගේ අර යාළු ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්න අයගේ ගිහිලි වල තමයි බැලුවේ. මොකද මාව බ්ලොක් කළානේ. අනේ මට පුළුවන් නම් ඒ උදව්ව කරලා දෙන්න. ඔයාලා කවුරු හරි ඒ දේ කරේ කොහොමද කියන එක මට පොඩ්ඩක් කියන්න. මට මේ වීඩියෝ එකෙන් ඒක තමයි අද කරන්න උනේ. මොකද මගේ යාළුවෝ දෙන්නෙක්ගේ ෆොටෝ දාලානේ දේවල් කරන්නේ. ඒ හින්දා හරි එන යාළුවනේ බයි ඔයාලට මට පුළුවන් නම් කමෙන්ට් එකක් දාලා ඒ දේ කරලා දෙන්න. thank you